අරුම පුදුම අවුරුදු තෑග්ග. ලස්සන එරබදු මල් රතු පාටට පිපිලා. කොහාගේ මිහිරි ගීතය මුළු ගමටම ඇහෙන ලස්සන අප්‍රේල් මාසයක්. ගමේ හැමෝම හරිම කාර්යබහුලයි. ඒ ඇයි කියලා දන්නවද? ලෝකේ තියෙන ලස්සන උත්සවය. ඒ කියන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ළඟම එන නිසා. මේ ලස්සන ගමේ සඳුන් කියලා පුංචි පුතෙක් හිටියා. සඳුන් හරිම දඟයා වගේම හරිම කුතුහලයෙන් පිරුණු කෙනෙක්. අවුරුද්දට තව දින 2යි තියෙන්නේ. සඳුන්ගේ ගෙදරත් හැමෝම කැවුම් කොකිස් හදනවා. ඒත් සඳුන්ගේ හිතේ තිබුණු එකම එක ප්‍රශ්නයක්. අම්මේ, ඇයි අපි හැමෝම එකම වෙලාවට ලිපපත්තු කරන්නේ? ඇයි අපි එකම වෙලාවට කෑම කන්නේ? කවුද මේ වෙලාවල් හරියටම කියන්නේ? අම්මා hina වෙලා කිව්වා, පුතේ, ඒකට කියන්නේ නැකත කියලා. ඒ රහස දැනගන්න නම් ඔයාට අත්තම්ම හම්බෙන්නම වෙනවා. සඳුන් දුවගෙන ගියේ අත්තම්ම ගාවට. අත්තම්ම ඒ වෙලාවේ පැදුරක් වියමින් හිටියේ. අත්තම්මේ, මොකද්ද මේ නැකතේ රහස? ඇයි අපි හැමෝම එකට වැඩ කරන්නේ? අත්තම්ම සඳුන්ව ළඟට අරගෙන මෙහෙම කිව්වා. පුතේ, ඉස්සර කාලේ ඉඳලා අපේ රටේ මිනිස්සු විශ්වාස කළා මුළු රටම එකම වෙලාවකට එකම සිතුවිල්ලකින් වැඩ කරනකොට රටටම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා කියලා. ඒක හරියට නිකන් ලොකු මැජික් එකක් වගේ. අපි හැමෝම එකම වෙලාවට ලිපපත්තු කරනකොට ඒ හැම ගෙදරකින්ම නැගෙන දුමාරය අහසට ගිහින් මුළු රටටම සෞභාග්‍ය අරන් එනවා. අත්තම්මා තවත් දෙයක් කිව්වා. හැබැයි පුතේ, මේ අවුරුද්දේ සැබෑ සතුට ලැබෙන්නේ තනියම කෑම කන එකෙන් නෙවෙයි. Tamanට තියෙන දෙයින් පොඩි හරි දෙයක් නැති බැරි කෙනෙක් එක්ක බෙදා ගන්න එකෙන්. සඳුන්ට එතකොටයි මතක් වුණේ ගමේ කෙළවර ඉන්න අන්ධ අත්තම්මා ගැන. එයාට උයන්න කවුරුත් නැහැ. සඳුන් තීරණය කළා මේ අවුරුද්දේ ලොකුම නැකත Tamanගේ අතින් ඉටු කරනවා කියලා. මුළු ගමම එකට රතිඤ්ඤ පත්තු කළා. මුළු ගමම එකට කෑම කෑවා. සඳුන් මොකද කළේ දන්නවද? එයාට ලැබුණු ලස්සනම අවුරුදු කෑම පිඟාන අරගෙන දුවගෙන ගිහින් අර අන්ධ අත්තම්මට දුන්නා. ඒ අත්තම්ම සතුටු කඳුළු පුරවගෙන සඳුන්ගේ හිස අත ගාලා මෙහෙම කිව්වා. පුතේ, ඔයා තමයි මගේ අවුරුදු කුමාරයා. අන්න ඒ වෙලාවේ සඳුන්ට දැනුණ සතුට රතිඤ්ඤ සද්දට වඩා අලුත් ඇඳුම් වලට වඩා ගොඩාක් වැඩි. ඉතින් දුවේ පුතේ, අලුත් අවුරුද්ද කියන්නේ නිකන් කෑම කන රතිඤ්ඤ පත්තු කරන උත්සවයක් නෙවෙයි. එකමුතුකම, බෙදා ගැනීම සහ වැඩිහිටියන්ට ගරු කිරීම කියන ලස්සන ගුණාංග අපේ හදවත්වල අලුතින් ඇති කරගන්න කාලයක්. ඔබ සැමට සතුට සාමය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. Thanks for watching, everyone. See you next time. Bye-bye.